අද සාදරයෙන් පිළිගන්නවා අපේ ටෙක් channel එකට. මම අද ඔයාලට කියලා දෙන්නේ AI වලින් සුපිරිම thumbnail එකක් ඩිසයින් කරගන්න හැටි. ඒකට අපි දැම්ම යමු Chrome map එකට. ඊළඟට යාළුවනේ ඔයාලා මේ search bar එකේ search කරගන්න canva.com කියලා. ඔන්න යාළුවනේ මම ඒක search කරගත්තා. ඊළඟට යාළුවනේ ඔයාලා මෙතන start design for free කියලා එක උඩ ටච් කරන්න. ඊළඟ මෙතන continue with Google කියලා තියෙනවා ඒක ටච් කරන්න. ඊළඟ මෙතනින් ඔයා කැමති Gmail එක සිලෙක්ට් කරගන්න. මම මේක සිලෙක්ට් කරගන්නවා. ඊළඟ යාළුවනේ ඔයාලා මෙතන continue දෙන්න. ඔන්න යාළුවනේ අපි ඒක නිවැරදිව setup කරගත්තා. ඊළඟ මෙතන move කියන තැන ටච් කරන්න. ඊළඟට ඔයාලන්ට බලා ගන්න පුළුවන් මෙතන Canva AI කියලා option එකක් තියෙනවා ඒක ටච් කරන්න. මෙතන යාළුවනේ අපිට thumbnail එක හදාගන්න පොඩි front එක type කරගන්න ඕනේ. මම ඒක type කරගන්නවා. ඔන්න දැන් යාළුවනේ අපි YouTube thumbnail title is කියලා type කරගත්තා. මම දැන් යාළුවනේ මේකට පොඩි title එකක් උත් ගහගන්නවා. ඔන්න දැන් යාළුවනේ මම මේක title එක විදියට දැම්ම උදාහරණයක් විදියට phone එකෙන් AI thumbnail හදමු කියලා. ඊළඟට ඔයාලා තියෙන මේ ඊතල ටච් කරන්න. ඔන්න යාළුවනේ අපේ thumbnail එක හදාගත්තා. ඊළඟට ඔයාලට තියෙන්නේ මෙතන කැමති thumbnail එකක් තෝරගන්න එක. මම යාළුවනේ මේ thumbnail එක තෝරගන්නවා. ඊළඟට යාළුවනේ ඔයා මෙතන use Canva editor කියන එක ටච් කරන්න. ඔන්න යාළුවනේ ඊළඟට ඔයාලට මෙතන download icon එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලා ඒක උඩ ටච් කරන්න. ඊළඟට යාළුවනේ මෙතන download කියලා තියෙනවා ඒක ටච් කරන්න. ඊළඟ යාළුවා ආයෙ මෙතන download කියන එක ටච් කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක download වෙනවා. ඔන්න දැන් යාළුවනේ අපි හදාගත්ත thumbnail එක ඔයාලට බලා ගන්න පුළුවන් download වුණා. ඊළඟ මෙතන open දෙන්න. ඊළඟ දැන් යාළුවනේ අපි මෙතන gallery එකට ගිහිල්ලා බලමු thumbnail එක download වෙලාද කියලා. දැන් ඔයාලට මෙන්න මේ විදිහට මේ thumbnail එක download වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අදට යාළුවනේ මගේ වීඩියෝ එක ඉවරයි. මේ වගේ තව සුපිරි වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.